කතා කරමු ඩිසයින් කියන්නේ මොකක්ද? ඩිසයින් මොකද තියෙන්නේ? විෂුවල් කමියුනිකේෂන් මෙතඩ් එක. මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි අර දේවල් ඩිසයින් කරලා තියෙන්නේ. අපි ඩිසයින් ගැන, ෆොටෝග්‍රැෆි ගැන, ෆිල්ම් මේකින් ගැන සිංහලෙන් YouTube එකේ ඩීප් විදිහට කතා කරමුද කියලා මම TikTok එකේ දාලා ආපු වීඩියෝ එකට හිතා ගන්න බැරි තරම් කට්ටියක් කමෙන්ට් කරමු. අපිත් හොයනවා. තිබුණත් ඒවා ඩීප් නැහැ. ඒවා එක දිගට කන්ටිනියු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේක කරමු කියලා. ඉතින් මං හිතුවා ඒක පටන් ගන්න. ඒකේ පළවෙනි එක තමයි මේක. මම මේක පිළිවෙලට ඉස්සරහට කෙනෙක්ට මුලින් ඉඳන් පටන් ගන්න කෙනෙක්ටයි ඔල්රෙඩි එයා වැඩ කරන කෙනෙක්ටයි ඒ දෙගොල්ලන්ටම වටින විදිහට තමයි කරන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරමු ඩිසයින් කියන්නේ මොකක්ද? ඩිසයින් මොකද තියෙන්නේ වගේ දේවල්. ග්‍රැෆික් ඩිසයින් කියන්නේ විෂුවල් කමියුනිකේෂන් මෙතඩ් එකක්. කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න, කෙනෙක්ව ගයිඩ් කරන්න, කෙනෙක්ට මොන හරි ඇක්ෂන් එකක් ගන්න පාවිච්චි කරන දෙයක්. මම සරල විදිහට කිව්වොත් හිතන්න ඔයා කවදාකවත් දන්නේ නැති පාරක එහෙම නැත්නම් ගිහිල්ලා නැති බිල්ඩින් එකක ඇවිදගෙන යනවා. එහෙම නැත්නම් වාහනයක් ඩ්‍රයිව් කරන් යනවා. එතකොට පාර දෙපැත්තේ තියෙන වේ සයින්ස් බිල්ඩින් එකේ මෙතනින් හැරෙන්න, මෙතනින් එක්සිට් වෙන්න, මෙතනින් යන්න එපා කියලා තියෙන ඒවා ඔක්කොම ඔයාගේ අර තියෙන ප්‍රශ්නය. ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයා මේ පාරේ කලින් ගිහින් නැහැ, මේ බිල්ඩින් එකේ කලින් ගිහින් නැහැ. ඒතර පාර දන්නේ නැහැ. ඒක තමයි ඔයාගේ තියෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි අර දේවල් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ දේවල් ඔයාට තේරුම් ගන්න අමාරු විදිහට තිබුණොත් ඔයාට සමහරවිට පාර බෝඩ් එකේ කියව ගන්නකොට ඔයා එතන පාස් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පාර වර්ධින්න පුළුවන් බිල්ඩින් එකක් ඇතුලේ. ඒ කමියුනිකේෂන් එක හරියට ඩිලිවර් වුනේ නැති වුණාම දෙයක් සෙල් කරනවා වෙන්න පුළුවන්. වැලන්ටයින් කලෙක්ෂන් එකක් තියෙනවා මෙන්න සෙල් කරනවා. වෙඩින් ඉන්විටේෂන් එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට මම දන්නවා කෙනෙක් මම මැරි කරනවා. හැබැයි මම දන්නේ කොහෙද තියෙන්නේ, වෙලාව කීයද එහෙම. එතකොට එයා ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට වෙඩින් ඉන්විටේෂන් කාඩ් එකක් මට දෙනවා. ඒක ඉන්ෆර්මේෂන් එකක් මගේ තියෙන ප්‍රශ්නේ නැති කරගන්න. ඒ වගේ හැමතිස්සෙම මේක කමියුනිකේෂන් කියන එකත් එක්ක තමයි බේස් වෙන්නේ. හිතන්න පෝස්ටර් එකක් ගහලා තියෙනවා. අපි වාහනයක පාස් වෙන තැනක තමයි ඒ ගහලා තියෙන්නේ. වාහන වලින් ඩ්‍රයිව් කරන කට්ටියට පේන්න, ඒගොල්ලන්ට කියවන්න. එතකොට අපි ඒකේ ඩීටේල්ස් ගොඩාක් දාලා හෝ මොනවා හරි කරලා අපිට ටග් ගාලා කියව ගන්න බැරි මට්ටමකට අපි ඒක හදලා තියෙනවා නම් ඒ අපේ ගෝල් එක හරියට ඇචීව් කරලා නැහැ. මොකද කියව ගන්න කලින් වාහනේ පාසලා ඉවරයි. ඒ වගේ අපි මේ choices හරියට පාවිච්චි කරොත් තමයි අපේ ගෝල් එක ඇචීව් කරන්න පුළුවන්. කමියුනිකේෂන් එක සිද්ධ වෙන්නේ. මේක අපේ පළවෙනි වීඩියෝ එකේ හින්දා මම පොඩ්ඩක් කියන්නම් ඇයි මට මේක කරන්න ඕනුනේ කියන එක. මම ප්‍රයිවට් යුනිවර්සිටි එකකට හරි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට හරි යන්න බැරි වුණ කෙනෙක්. ඊට පස්සේ මම නොලෙජ් එක හොයාගන්නේ මාස 3 මාස 6 අවුරුද්දේ වගේ ඩිප්ලෝමාස් වලින්. මට ඒ වලින් හම්බෙච්ච නොලෙජ් එක ඇතුලේ ඇයි කියන කොටස නැහැ. ඒ කියන්නේ ඇයි මම මේ තීරණය අරන් මේක මෙතනින් ඇලයින්මන්ට් කරන්නේ? ඇයි මම මේ පාට තෝරගන්නේ? ඇයි මම මේ ටයිප් ෆේස් එක තෝරගන්නේ වගේ? ඇයි කියන කොටස මට හම්බුන්නේ නැහැ. ඒක මම කාලයත් එක්ක සහ වැඩ කරලා සහ ඔන්ලයින් තියෙන රිසෝසස් බලලා කියවලා එහෙම තමයි හොයාගත්තේ. ඒකට ලොකු කාලයක් ගියා අවුරුදු 10ක විතර. මම දන්නවා ඒ වගේ ලොකු පිරිසක් ඉන්නවා ලංකාවේ. එයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්න සල්ලි නැහැ. සහ ගවර්න්මන්ට් එකට යන්න එක්ක එක මදි මොන හරි ප්‍රශ්නයක්. මොකද මමත් එතන හිටපු කෙනෙක්. හැබැයි ඒගොල්ලන්ට සමහරලාට අර දෙගොල්ලන්ටම වඩා වැඩ කරන්නත් පුළුවන්. නොලෙජ් එක ඒගොල්ලන්ට හම්බෙන එක මදිකම නිසා තමයි ඒගොල්ලෝ එක තැනකටලා හිර වෙලා ඉන්නේ. ඒ හැමෝම වෙනුවෙන් තමයි සිංහලෙන් මේක ෂෙයා කරගන්න හිතුනේ. නැත්නම් අපරාධනේ. ඉතින් ඒකත් එක්ක තමයි මේක පටන් ගන්නෙ. අපි හැමෝටම අපි කැමති දේවල් අපිට හිතෙන දේවල් කරලා බලන්න ඒ අවශ්‍ය නොලෙජ් එක තියෙනවා නම් මුළු සොසයිටි එකක් විදිහට රටක් විදිහට අපි දැන් ඉන්න තැනට වඩා තව පොඩ්ඩක් හරි ඉස්සරහට යාවි. ඉස්සරහට එන ක්‍රියේටිව් යූත් එකේ කට්ටියට ඒගොල්ලන්ට දෙයක් හම්බෙයි. එතකොට අපිට හම්බෙච්ච නැති ඔය ඔක්කොම දේවල් එක තමයි මේක කරන්න පටන් ගත්තේ. හරි. ඉතින් අපිට ඩිසයින් ලැන්ග්වේජ් එක ඇතුලේ කමියුනිකේෂන් කරන්න, කියන්නේ අපේ ප්‍රොබ්ලම් එක විසඳන්න, අපේ ගෝල් එක ඇචීව් කරන්න අපිට තියෙන ඩිසයින් choices
design principles elements කියලා දේවල්. ඒ ඇතුලේ hierarchy, typography, contrast, color, size, shape, textures වගේ එක දේවල් ගොඩාක් තියෙනවා. අපි ඒවා use කරලා තමයි අපේ goal එක achieve කරන්නේ. අපි ඒවා හරියට use කරේ නැත්නම් තමයි අපිට deliver කරන්න තියෙන message එක, අපිට කියන්න තියෙන message එක audience එකට හරියට තේරෙන්නේ නැත්නම්, අපි වේසයින් එක වාහනයක යන ස්පීඩ් එකකින් තේරෙන්න දාලා නැත්නම්, පාරේ තියෙන පෝස්ටර් එකක් මිනිස්සෙක් වාහනේ drive කරන් යනකොට තේරෙන්නේ නැත්නම්, කියව ගන්න අමාරුයි නම් අන්න අපේ communication එක හරියට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ අපි අර design principles, choices, elements ඒ දේවල් හරියට use කරලා නැහැ. ඕක ඇතුලේ තමයි හැමදේම සිද්ධ වෙන්නේ. graphic design කියන දේ ඇතුලේ logo and branding, illustrations, environment design, UI UX, publication, marketing material, ඔහොම එක වර්ග කීපයක් තියෙනවා. කෙනෙක් ඒ හැමදේම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් එයා ස්පෙෂලායිස් වෙලා ඉන්නේ logo and branding. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා publications. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා UI UX. ඔහොම categories ගොඩක් තියෙනවා. ඒ කොයි category එකෙත් design principles එකයි. ඒවා use කරන concepts එකයි. ඉතින් ඔයා එකක ඒ concept එක දැනගත්තට පස්සේ, ඒක ඇතුලේ හිතන විදිය දැනගත්තට පස්සේ ඔයාට එතනින් කැමති එකක් දෙකේ කරගෙන ගිය හැකියි. හැම එකටම ඉන්ට්‍රස්ට් නම් හැම එකම කරගෙන ගිය හැකියි. එහෙම නැත්නම් UI UX නම් අර concept එකම යතෙන්ට apply කරන්න තියෙන්නේ. ඒකට අදාළ වෙන දේවල් තියෙනවා. හැබැයි basic foundation එක, basic concept එක, basic idea එක ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒ හැම principle එකක්ම, ඒ හැම rule එකක්ම හදලා තියෙන්නේ මිනිස්සෙක්ගේ brain එක වැඩ කරන විදිහ, මිනිස්සෙක් හිතන පතන විදිය, එයාගේ behaviors, ඒ දේවල් ගැන හිතලා ඒ psychological effect එක අනුව තමයි ඒ principles, elements වගේ දේවල් හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි alignment කරද්දී rule of third වලට අනුව දේවල් place කරොත් ඒක හදලා තියෙන්නේ මිනිස්සෙක් ඉස්සලම් බලන්නේ මෙතන, ඊට පස්සේ බලන්නේ මෙතන, ඒ වගේ ඒ system එකට අනුව. මොකද අපේ brain එක හැමතිස්සෙම rhythms වලට, patterns වලට කැමති. එයා නිතරම ඒව follow කරනවා. ඒකට අනුව තමයි ඒව හදලා තියෙන්නේ. ඒ වගේම පිට දේවල් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න poster එකක් design කරනවා. ඒකේ body text එක හෝ main title එක කැපිලා තියෙන්නේ. frame එකෙන් එළියේ තියෙන්නේ, අපිට සම්පූර්ණ වචනයෙන් පේන්නේ නැහැ. හැබැයි අපි එහෙම කරනවා නම් ඒ brand එකට අදාළව කරන්න ඕනේ. එහෙම ඒ brand එකේ voice එක, ඒ brand එකේ tone එක, ඒ වගේ out of the box හිතන, ඒකේ වෙනස් විදිහට හිතන, වෙනස් විදිහේ එකක් නෙමෙයි නම් ඒක පාවිච්චි කරලා හරියන්නේ නැහැ. මොකද ඒකේ audience එක ඒ වගේ නෙමෙයි. අරකේ audience එක ඒ වගේ audience එකක්. එතකොට එයාලට ඒක තේරෙනවා. එයාලට ඒක communicate වෙනවා. එතන තමයි වෙනස තියෙන්නේ. design එක කියන්නේ art එකක් නොවෙන්න හේතුවත් ඒකයි. දැන් art එකක් කියන්නේ අපේ ඇතුලේ තියෙන අපේ self expression එකක් අපි පාවිච්චි කරන අපේ medium එකෙන් එළියට දානවා. ඒක music වෙන්න පුළුවන්, ඒක writing වෙන්න පුළුවන්, ඒක film making වෙන්න පුළුවන්, photography වෙන්න පුළුවන්, painting වෙන්න පුළුවන්, dancing වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන් මේ medium එක. එයාගේ medium එකෙන් එයාගේ self එකේ මොන හරි එයාට දැනෙන දෙයක්, එයාගේ struggle එකක්, එයාගේ pain එකක්, එයාගේ happiness එක, මොන හරි දෙයක් එයා just එළියට දානවා. එයා හිතන්නේ එයාගේ audience එකට මේක තේරෙයිද, මේක එයාට දැනෙන විදිහටම communicate වෙයිද, එයාගේ කතාවම තේරෙයිද, ඒක හිතන්නේ නැහැ එහෙම artist කෙනෙක්. හැබැයි designer කෙනෙක් ඒක හිතන්න වෙනවා. මොකද එළියේ ඉන්න audience එකකට තමයි අපි ඒක design කරන්නේ. එතකොට ඒ අපේ අදාළ audience එකට මේ message එක තේරෙන්නේ නැත්නම්, ඒක communicate වෙන්නේ නැත්නම් design එකක් විදිහට ඒක fail. එහෙමයි design එකක් art එකක් නොවෙන්නේ. art එකක් එන්න පුළුවන් design එකක් ඇතුළතට. කෙනෙක්ගේ චිත්‍ර exhibition එකක් තියෙනවා. එතකොට ඒකේ යා අඳපු චිත්‍රයක් අරගෙන අපි design එකක් කරනවා. but design එක කියන්නේ art එකක් නෙමෙයි. ඒක පැටලුනොත් වැඩේ අවුල් වෙනවා. මම මේ සයිඩ් දෙකේම ඉන්න හින්දා මට මේ වෙනස හොඳට තේරෙනවා. මොකද මම ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ එක හොබි එක. ඒක සම්පූර්ණයෙන් වෙනස්. මම මගේ ආර්ට් වර්ක් එකක් කරද්දි, මගේ ෆොටෝග්‍රාෆ් එකක්, මම ෆයින් ආර්ට් එකක් හදනකොට
මං කීයටවත් හිතන්නේ මට මේ දැනෙන ෆීලිං එක මගේ මේ ඉමෝෂන් එක මට ඒක ඇතුලේ තියෙන ස්ටෝරි එක 100%ක්ම එළියේ ඉන්න කෙනෙක්ට දැනෙනවා කියලා මම ඒක හිතන්නේ. හැබැයි ඩිසයින් එකක් කරනකොට මම හිතනවා මම මේ කරන ආර්ට් වර්ක් එක මට තේරෙන්න ඕනි විදිහටම එළියේ ඉන්න කට්ටියට ඒක බලන කට්ටියට ඒකේ ඔඩියන්ස් එකට තේරෙනවද කියන එක. එයාලගේ පැත්තෙන් නම් තමයි මම හදන්නේ. හැබැයි මම ආර්ට් වර්ක් එකක් කරනකොට ඒක මගේ ඇතුලෙන් එළියට දාන එකක්. ඕක තමයි වෙනස. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු එලිමන්ට්ස් ගැන, ප්‍රින්සිපල්ස් ගැන. එහෙම කතා කරගෙන යමු. යාළුවන්ට ෂෙයා කරන්න, උදව් කරන්න, හොඳ නොලෙජ් එකක් ලොකු පිරිසකට යන්න ලංකාවේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.